ආයිබෝන් එග්‍රියානන්ද YouTube නාලිකාවට ඔයාව අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයා ඉල්ලපු වීඩියෝ එකක් තමයි මේ ගෙනේ. ඉතින් මගේ එග්‍රියානන්ද YouTube නාලිකාව මුලින්ම ඉල්ලීමක් කරනවා. මෙතෙක් ඔබ මගේ නාලිකාවට නවකෙක් නම් මගේ නාලිකාව subscribe කරන්න කියලා ආදරයෙන් මුලින්ම ඉල්ලනවා. හොඳයි. මගේ ප්‍රේක්ෂක හිතවතුන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි මම අද ගෙනේ. භූමිය මත වගාව සාර්ථකද අසාර්ථකද? අවදානම් සහගත තත්ත්වයක් තියෙනවද? මෙන්න මේකට උත්තරේ වාට මේ වීඩියෝ එක දිගටම බැලුවොත් තරමන්න හැකියාව ලැබෙනවා. එහෙනම් රැඳී සිටින මාත් එක්ක එන වීඩියෝ එකට යමු. මේ බලන්න මේ ණය මිනිස් වගාව කරද්දී විශේෂයෙන්ම ඔබ දන්නවා මම මගේ නාලිකාව තුළ හැම විටම ණය මිනිස් වගාවේ තිබෙන සාධක ඊළඟට කාලගුණ තත්වයන් ඒ වගේම පහසුකම් මේ සියල්ල පිළිබඳව ඔබට අවධානය යොමු කරනවා. දැන් මේ වගා ශේෂ්ත්‍රය ගත්තාම භූමිය මත වගා කියන්නේ මේ බලන්න දැන් මෙන්න මෙතන භූමිය මත තමයි පස සකස් කරලා වලවල් සකස් කරලා කාබනික පොහොර නැත්නම් අනෙකුත් අමුද්‍රව්‍ය යොදලා මේ වගාව සිදු කරලා තියෙන්නේ භූමිය මත. දැන් මේක අපේ ගොඩක් අයට මේ ප්‍රශ්නයක් තමයි භූමිය මත වගාව සාර්ථකද? ඒකට යන කොස්ට් එක නැත්නම් වියදම හා සාපේක්ෂව ආදායම අපිට ලැබෙනවද? දැන් ඒක මම මෙතන යමු එන්නම්. දැන් ණය මිනිස් වගාව කරද්දී විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා හොඳින් හිරුවෙලිය ලැබෙන පරිසරයක්. දැන් මෙතන අපේ මේ වගාව අපේ රත්න ශ්‍රීපාද අඩවියේ රත්න නගරයේට ඊටාත්ම නුදුරින් පිහිටි කුරුගඟ මෙහා පැත්තෙන් ගලන බෝපත්තැල්ල සුන්දර බෝපත්තැල්ල තියෙන කුරුගඟ අපිට මේ පැත්තෙන් ගලනවා. මේ පැත්තේ අතරම ගත්තොත් අපිට මේ නැගිනහිර පැත්තෙන් ශ්‍රීපාදයේ තමයි පිහිටලා තියෙන මේ රත්න ගම්මානය තුල. ඉතින් හොඳ තැනිතලා බිම් කඩක තමයි මම මේ කතා කරන්නේ. මේ ගඟ අසබඩ තිබෙන ඕවිටක. ඊටාත්ම හොඳයි. තත්ත්වය හොඳයි. සියල්ලම සාධක ටික තියෙනවා. සාමාන්‍යයෙන් අපිට මේ පරිසර සාධක ටික සියල්ල ප්‍රශස්ත මට්ටමින් තියෙනවා මේ වගාවට, මිරිස් වගාවට. ඒ වගේම දැන් වවට ගත්තොත් අපි අපේ මේ ජයලත් ප්‍රේමරත්න මහත්මයාගේ වගාවේ තමයි මම ඉන්නේ. මේ අවට පොලිතින් ආවරණයකින් වට කරලා ආවරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ වගාවේ ආරක්ෂාව සහ සමහර කුමෙන්ගේ සංක්‍රමණ වළක්වා ගැනීම සඳහා මේ වටේම ආවරණය කරලා තියෙනවා. ඉතින් මේ වගාවේ පැල ඝනත්වය ගත්තොත් පැල 300කට අධික ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මම මෙතනට යමුනොත් මේ වගේ දැන් මේ මහත්මයා මේ අත්දැක බලන්න මාළ මිරිස් මුරියා මාළ මිරිස් වගාවක් මේ විදිහට කරලා තියෙනවා. දැන් මේ පේලිය ගත්තොත් තියෙන මාළ මිරිස් වගාව. හරි මෙතන ඉඳන් මෙතනට අර එහා පැත්තට ගත්තත් මාළ මිරිස් වගාව තියෙනවා. ඊළඟට දැන් සොලනේසි කුලයේ වගාවන් තමයි මෙතන කරලා තින්නේ. මම අතෙන්ට ගත්තොත් දැන් මෙන්න මෙතෙන්ට යමුන් පොඩ්ඩක් මේ අපිට පේනවා බටු ප්‍රවේදයක් තමයි වගා කරලා තින්නේ. මේ නෙරේ ගත්තොත් මේ පේලිය ගත්තොත් බටු වගාව තමයි තියෙන්නේ. හරි දැන් මෙතන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එකක් තමයි විශේෂයෙන්ම සොලනේසි කුලයේ සාක එකිනෙක වගා කරාට පස්සේ යම්කිසි කුමිහානියක් පලිබෝධහානියක් ආවොත් ඒක සියලුම සාකවට වැළඳීම සිද්ධ වෙනවා. ඊළඟට භූමිය මත වගා කිරීමේදී ගොඩක් දුර සැලකිලිමත් වෙන්නට ඕනේ. පසුගිය කන්නවලදී සොලනේසි කුලයේ වගා භෝගයන් වගා නොකළ ස්ථානයක් තෝරා ගැනීම. දැන් මම ජයලත් ප්‍රේමරත්න මහත්මයාත් එක්ක කතා බහ කරද්දී මම මේක මුලින්ම මේක කරනකොටත් මේක ඇත්තටම මගේ එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. මේ අපේ ප්‍රදේශයේ ණය මිනිස් වගාව උනන්දු වෙන ගොවීන් ගැන ගත්තාම නමුත් අත්දැක බැලීමක් කරන්න හිතාගෙන තමයි මේ වැඩේ කළේ ආයෝජනය කළේ. ඉතින් මෙතෙන්දී මම ඇත්තටම මගේ මතය ප්‍රකාශ කළේ සමහර විට අසාර්ථක වෙන්න පුළුවන්, සමහර විට සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒක ඔයාලටත් මෙන්න මේ ප්‍රශ්නය ඇති. ඒ නිසා දැන් පහුවේ කන්නේදී මෙතන මෑ සහ තක්කාලි ඒ වගේම බටු මිරිස් වගේ වගාවල් කරපු භූමියක් තමයි මේ තියෙන්නේ. ඒතර මේ භූමියේ සමහර විට ගිය කන්නේ බැක්ටීරියා හිටුමැරීමට තුඩු දෙන බැක්ටීරියාවන් ව්‍යාධිකාරකයන් මේ පසේ ජීවත් වෙන්නට පුළුවන්. ඉතින් එතකොට වෙන්නේ අපිට නැවත මේ කන්නේදී සොලනේසි කුලයේම වගාවක් කළොත් එයාට එහි අවදානම වැඩි වෙනවා, පැලඳීමේ අවදානම වැඩි වෙනවා. හරි දැන් මම මේ ගහගවට යමු එන්නම්. දැන් මෙතන ගත්තොත් ණය මිරිස් ප්‍රභේද ගණනාවක් තියෙනවා. දැන් මෙතන ස්කොච් බොනට් වර්ගයේ සාමාන්‍ය මධ්‍යස්ථ ප්‍රභේදයක් මෙතන තියෙනවා. හරිද? දැන් මේ ගහත් ඒ වගේ. ඒ වගේම තව ටිකක් එහාට ගියොත් එහෙම අපිට දැන් මෙන්න මෙතෙන්ට අවධානය යොමු කළොත් මේ බලන්න මේක පිකාන්ට ප්‍රභේදයක් තමයි මෙතන තියෙන්නේ. හරි? ඒ වගේ එතන දැන් මෙතන මේ ගහට ගත්තත් ඒ වගේ. හරිද? මේ කිව්වන් දැන්ට කරල් එක අවස්ථාවක් නෙලපු වගාවක් තමයි මේ තියෙන්නේ. එතකොට දැන් ඊළඟට මම අවධානය යොමු කරන්නේ නැවත මේ ගහගාවට ගියොත් ඉතාමත්ම සාර්ථක මේ ගහ වර්ධනය වෙලා තියෙනවා. ඒකේ විවාදයක් නැහැ. එතකොට නිවැරදි ආකාරයට පොහොර භාවිතා කරලා ඊළඟට පලිබෝධ පැලමැක්ක කුඩිත් තමයි ඊටාව සුදු මැස්සා ඒ වගේම අවුලක පොහොර මේ පත්‍ර කලින ක්‍රමයෙන් මේ වර්ධනය කර ගන්නට අවශ්‍ය කුමි පලිබෝධ ප්‍රමෝපායන අනුගමනය කරලා තියෙන නිසා තමයි මේ විදිහට හොඳට මේ ගහ වර්ධනය වෙලා තියෙන්නේ. දැන් අද ජල සම්පාදනය කරලත් නැහැ. භූමිය මත වගාවේ. හරි. නමුත් දැන් ඔබට දැන් හිතෙනවා දැන් මේකේ දැන් මේ ගත්තොත් කරල් ඉතාමත්ම හොඳින් හැදෙමින් පවතිනවා. දැන් මේ ගහට අවධානය යොමු කළොත් මේ බලන්න
මේ බලන්න මේ සෑම පළවෙනි අස්වැන්න නෙල්ලලා තියෙන්නේ. මේ දෙවෙනි අස්වැන්නේ ලපටි කරා තමයි මේ තියෙන්නේ. හරි කරල් නෙලා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳට හැදෙනවා. නමුත් අපිට අවදානමක් තියෙනවා. අනේ අවදානම තමයි දැන් මෙතනින් එහාට මම කතා කරන්නේ. ඇයි භූමිය මත වගාව අවදානම සහගත වන්නේ? මම මෙන්න මෙතෙන් තියමු එන්නම්. දැන් මේ බලන්නකො මේ ගස් දෙකක් මෙතන හිටවලා තියෙනවා. දැන් මේ ගහට වෙලා තියෙන තත්ත්වය මේ බලන්න. ඒ විදිහටම හොඳින් කරල් හට ගන්නා වූ ගහක් තමයි මම ඔයාලට මේ පෙන්නන්නේ. මේ බලන්න. දැන් දැන් මේ විදිහට මලානික වෙලා පත්‍ර මේ විදිහට පහතට එල්ලා හැලෙන්න පටන් අරන් තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මගේ YouTube නාලිකාවේ තිබෙනවා බැක්ටීරියා හිතු මැරීම හොඳින් හඳුනා ගන්න කියන වීඩියෝ එක ඔයා බලන්න. මෙන්න මේ විදිහට මගෙත් මේ වගාවේ මේ විදිහට වුණා. බඳුන්ගත වගාවෙත් මේ විදිහට වුණා. දැන් මේ බැක්ටීරියා හිතු මැරීම තමයි මේ වගාවට වැළඳලා තියෙන මේ ශාකය ග්‍රහණය වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මම මෙතෙන්ට අවධානය යොමු කරනවා. මේ බලන්න මෙතන මාළු මිරිස් පෙළියක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වා. හරිද? මේ මාළු මිරිස් පෙළිය දැන් මේ මාළු මිරිස් කයි හොඳින් බලන්න කරල් හටගෙන තියෙන. කරල් ගත්තොත් ඇත්තටම 10කට වැඩි ප්‍රමාණයක් මේකේ තියෙනවා. මේ බලන්නකෝ. හරිම දුකයි. හරිම කනගාටුදායකයි. නමුත් මේ ගහ දැනට මේ ජලය නැතුව නෙමෙයි බලන්න අනික් ගස් ජලය නැතුව ඉතින් හොඳින් දැන් මේ වෙලාවේ තියෙනවා. මේ ගහට විතරක් මෙහෙම වෙන්නේ ඇයි? එතකොට මේ ගහ ඇත්තටම හිතු මැරීමට ලක් වෙමින් පවතින්නේ. ඒ නිසා දැඩි අවධානමක් තියෙනවා භූමිය මත වගාවේදී මේ හිතු මැරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මම මෙතෙන්ට යමු එන්නම්. මේ බලන්නකෝ දැන් මෙතන අපිට එක හිතු මැරීමේ ගහ ඉවත් කරලා තියෙනවා. අර දැන් මෙතන ගත්තොත් ඒක ඉවත් කරලා තියෙනවා. ඒක උතර මෙතන අපිට පාඩුයි. ඊළඟට මම මෙතෙන්ට යමු එන්නම්. දැන් මේ ගහ අවධානය යොමු කළොත් දැන් මේ බලන්න මේ ගහත් ඉතාමත්ම හොඳින් වර්ධනය වෙලා මේ විදිහට කරල් හටගෙන තියෙන්නේ. බලන්න අස්වැන්න පළවෙනි අවස්ථාව විතර නෙලාගෙන තියෙන්නේ. දැන් මේකෙත් වෙලා තියෙන්නේ හිතු මැරීමටත් වෙලා මේ ගහ සම්පූර්ණ අපි කිව්වොත් මියැදෙමින් ඉන්නේ. ජීවිතයයි මරණය අතර සටනක් තියෙන මේ ශාකයේ බැක්ටීරියා හිතු මැරීමේ තර්ජනයට ලක් වෙලා තියෙන ශාකයක්. ඊළඟට දැන් මේ ගහ ගත්තොත් ඉතා දැනට හොඳින් ජීවත් වෙනවා. හොඳින් එයා දැනට පවතිනවා. හරි. එතකොට දැන් මම මෙතෙන්ට යමු එන්නම්. මේ පිකාන්ත ප්‍රභේදයේ ගහ ඉතා හොඳින් කරල් හටගෙන තියෙනවා. හරිද? මෙහෙම කරල් හටගෙන තියෙනවා. මේ විදිහට මේ බලන්න මේ ගහට අවධානය යොමු කළොත් ඉතාමත්ම හොඳයි සාර්ථකයි. එතකොට භූමිය මත වගාව දැන් කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අසාර්ථක නෙමෙයි සාර්ථකයි කියලා. නමුත් ඔබට දැන් පේනවා දැන් මම ගස් කීපයක් ඔබට දැන් පෙන්නවා හිතු මැරීමට ලක් වෙලා තියෙනවා. මේ වගාවේදී දැන් අර මෙතෙන් තා පොඩ්ඩක් මෙහාට ගියු. එන්න මෙතෙන්ට එන්නකො බලන්න. හරිද? මේ ගහ දිහාට ගත්තොත් මෙතනත් හිතු මැරීමට ලක් වෙලා තියෙන්නේ. දැන් මම ඔයාලට ගස් කීයක් පෙන්වනවද? එතකොට මෙතන ගස් 300කට අධික ප්‍රමාණයක් තියෙනවා මේ වගාවේ. මේ ව්‍යාප්තිය ගත්තාම. එතකොට දැනට හිතු මැරීමට ලක් වෙනවා. දැන් මෙන්න මෙතෙන්ට මම නැවතේනවා. මේ බලන්න මෙතන ගහත් හොඳින් පළහට ගන්නා වූ ගස් තමයි මේ අවදානයට ලක් වෙන්නේ. එතකොට දැන් මගේ තියෙන අත්දැකීම තමයි මම අපේ ජයලත් මහත්මයාට කිව්වේ මෙතන සාමාන්‍යයෙන් හිටවන්න පුළුවන් සියලු සාධක තියෙනවා. නමුත් මේක හිතු මැරීමට ලක් වීමට හැකියාව තියෙන නිසා කිසියම් වූ අවදානමක් තියෙනවා කියලා. දැන් ඔයා හොඳට අවදානම දකිනවා. දැන් ඊළඟට දැන් මෙතන මේක හොඳින් වර්ධනය වෙනවා. හරිද? ඒ වගේම මේ කොළ කොඩ වීමට ලක් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් මේ පැලමැක්කගේ හානිය ග්‍රහණය කරගත්තු ගහක් මෙතන තියෙන්නේ. එතකොට මේ පැලමැක්කගේ හානිය, කුඩිත්තගේ හානිය, වහිතාවගේ හානිය ඊළඟට මේක වෛරස් තත්ත්වයටපත් වෙනවා. මේ හානිත් සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. හරි? මේ සියල්ල පාලනය කර ගැනීමේදී. ඊළඟට මම නැවත අවධානය යොමු කරන්නම් මේ ශාක අතර පරතරය ගත්තොත් අඩි 5ක් තියලා තියෙනවා. ඊටාත්ම හොඳයි. අඩි 5ක් වගේ තියන්නට අවශ්‍ය. මම හැම වෙලෙම කියන්නේ ඒකයි. මේ ගහට හැදෙන්නට අවශ්‍ය අවකාශය, ඒ වගේම ආලෝකය ලැබීම සහ ඊළඟට පෝරභාවිත මේ සියල්ල කිරීම සහ අපිට පරිපාලන කටයුතු අපිට මෙහි ඒ කියන්නේ පරිපාලන කටයුතු කරන්න තියෙන ඉඩ කඩ ඉතාමත්ම ප්‍රමාණවත්ව තියෙන්න ඕනේ. ඊළඟට දැන් තව අවධානයක් කරනවා මේ මත පිට කුෂ්ඨේ නැත්නම් මේ පොළොව ඉතාමත්ම හොඳින් එලිපෙහෙලි කරලා තියෙනවා. වගාව වල් වලින් තොරව. ඒකත් ඉතාමත්ම වැදගත් දෙයක්. එතකොට දැන් මම නැවත අවධානය යොමු කරන්නම්. මම මේ නිරන්තරයෙන්ම කියන්නේ ණය මිරිස් වගාවේ අපි තියෙන අත්දැකීම් තමයි භූමිය මත වගා කරාවිද මේ වගාව අපසරේ විතර පොඩ්ඩක් අවධානය යොමු කරලා බලන්න. 300ක අධික ප්‍රමාණයක් මෙතන අපිට දක්නට ලැබෙනවා. මේ වපසරිය තුල අපි එහා පැත්තට යමු. එතකොට මේ අවදානම තියෙනවා. දැන් මම නැවත මේ බලන්න මේ දකින්න ගහ ගාවට යන්න එක ඉතා පදින කරල් හැදෙනකොට මේ විදිහට හිතු මැරීමට ලක් වෙනකොට ගොවි මහත්මයාට නැත්තම් වගා කරන ව්‍යවසායකයාට මේක වගා කරනකොට ඇත්තටම හරිම කනගාටුදායක වෙනවා. හරි මම මෙච්චර මේකන කතා කරන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ණය මිරිස් වගා කරද්දී අපි භූමිය මත වගා නොකර, ඒ කියන්නේ බිම කෙලින්ම ඍජුව බිම මත වගා නොකර
ග්‍රෝ බෑග් මත නැත්නම් බඳුන් මත වගාවකලුත් ඉතාමත්ම සාර්ථකයි කියලා මේකෙන් ඔබට පේනවා. ඒ නිසා හොඳින් ජීවාණුහරණය කරන ලද පස්මාද්‍යයක් හදාගෙන ඊළඟට ඒකට උළු කැට කැබල්ලක් මතු පිට ෆ්‍රස්ට්‍රේට් තියලා පොළොවට සම්බන්ධ නොවන ආකාරයට තබලා ඒ විදිහට මෙතන වගා කළා නම් සමහරවිට මේ අවදානම් මේ විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඊළඟට මේක ව්‍යාප්ත වෙන ආකාරي බැක්ටීරියා හිතමැරින් ව්‍යාප්ත වෙන්නේ අතරම දැන් මේ ගස් දෙකක් අතර අපි තියෙනවා දැන් අද නම් මේ කාර්යන පොඩ්ඩක් ඉඩෝරයක් තියෙනවා වියලි කාලගුණයක් තියෙන වර්ෂාවට පස්සේ ඔබ දන්නවා මේ මතු පිට මේ පොළොවට පතිත වෙන වැහි බිඳු වලින් ජලය මේකෙන් ගලාගෙන යනවා. එතකොට මේ බැක්ටීරියාවන් නැත්නම් මේ ව්‍යාධිකාරකයන් මේ පොළොව මත සැරිසරන පොළොව මත ජීවත් වෙනවා. එතකොට මේ ගහට හැදිච්ච බැක්ටීරියාව මේ ගහට යන්න පුළුවන්. නමුත් අපි භූමිය මත වගා මේ භූමිය මත නැතුව ග්‍රෝ බෑග් මත නැත්නම් එහෙම නැත්නම් බඳුන් මත වගා කළා නම් අපිට පුළුවන් මේ හිතුමැරිම ලක් වෙච්ච ගහ ඉවත් කරලා අපි මේ ආපදාවෙන් ටිකක් හෝ ගලව ගන්නට. ඒ නිසා ඒක ඒ වාසියක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම ග්‍රෝ බෑග් මත වගා කරාට පස්සේ අපිට තියෙන තවත් වාසියක් තමයි අපිට පුළුවන් ඊටාත්ම හොඳ අස්වැන්නක් ලබා ගන්නට. දැන් මොකද දැන් අපි මේකේ පෝර භාවිතා කරන්න යද්දී මූල පද්ධතිය නිරන්තරයෙන්ම ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ යා නිරන්තරයෙන්ම කැඩීමට කණ්ඩ නිවෙත ලක් වෙනවා. එතකොට මේ බැක්ටීරියාවන් ගහට ඒ කියන්නේ සංක්‍රමණය කිරීම නැත්නම් ගහට ඇතුල් වීම ඊටාත්ම ඉක්මන් වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම භූමිය මත වගාව සාර්ථකද අසාර්ථකද කියලා වට තීන්දුව කරගන්න පුළුවන් මේ වගාව දැක බලා ගත්තාම ඇත්තටම අපි ප්‍රාර්ථනා කරනවා ඉතිරි මේ වගාව ඉතාමත්ම සාර්ථක වෙන්න ඉතාමත් මහන්සි වෙලා ලොකු ශ්‍රමයක් කැප කළ තමයි හදලා තියෙන්නේ. ඉතින් සියලුම වගාවේ තියෙන ඉතිරි පැල ටික නිරෝගීව ජීවත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ ගමම්ම මේ අවදානම තියෙද්දි තමයි අපි මේ කතා කරන්නේ. දැන් මම මේ ගහට යමු එන්නම්. මේ බලන්න මේ දැනට මේ ලපටි කරලා තියෙන්නේ ස්කොච් බොනට් අවශ්‍ය ප්‍රභේදයක වර්ගයක්. ඊළඟට මේ ගහයි. ඊළඟට දැන් මෙතන මේ ගහ ගත්තත් ඒ වගේ දැන් මේවට ආධාරක සපයලා ඒ විදිහට කරලා තියෙනවා. ඉතින් ආධාරකත් අපි පාලනය කරන්න අවශ්‍යයි. මෙන්න මේ විදිහට දැන් මේ ගහේ පොඳට හැදිලා තියෙනවා. මේක ගැටලුවක් නැහැ. අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අන්න අතන එහා පැත්ත බලන්න අතන ගස් දෙකක් තියෙනවා. එතකොට එක ගහක් හොඳින් තියෙනවා අනෙක් ගහට ඉතුරුවීමට ලක් වෙලා තියෙනවා. එතකොට එහෙම වුණාම අනෙක් ගහටත් ඔක අනිවාර්යයෙන්ම ජලයත් එක්ක එන්නට හැකියාව තියෙනවා. ඊළඟට මෙතන පැලමැක්කගේ හානිය තදින් ඇහිලා තියෙන වෙලක වෛරස් තත්ත්වයට පත් වීම පවතින්නේ සුදු මැස්සගේ හානිය ආවොත් වෛරස් තත්ත්වයට පත් වෙනවා. හරි. මේ නිසා මම මෙතනින් මේ වැඩේ නතර කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම අපි ඉදිරියේදී මගේ නාලිකාව හරහා විශේෂයෙන්ම නව ක්‍රමවේද හරහා නවයේ ක්‍රම හරහා නායමිරිස් වගා කරන ක්‍රමවේදයන් පිළිබඳව වීඩියෝ ගණනාවක් වීඩියෝ මාලාවකින් බලාපොරොත්තු සිටිනවා. කොම්පෝස් ඊළඟට එළු පොහොර කුකුළු පොහොර ඒ වගේම ගොම පොහොර මේ සියල්ල නැතුව මත පිටපස් සහ කරදහියා සහ යම්කිසි පොහොර මිශ්‍රණයක් මිශ්‍ර කරලා හදපු වගාවක් ඊටම සාර්ථක වගාවක වීඩියෝ එකකින් ළඟදීම හමු වෙනවා. එතකොට ඔබට පුළුවන් මේ වගාවේ සාර්ථකත්වය දැක්කේ කොහොමද කියලා ඔයත් එක්ක කතා බහ කරන්න ඉදිරියේදී. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මගේ නාලිකාවත් එක්ක රැඳී සිටින්න. ඔබට පුළුවන් මේ වීඩියෝ මාලාව ඉදිරියට දැක බලා ගන්නට එහි සාර්ථකත්වය සහ එහි පිදෙන නව්‍ය වගා ක්‍රම සහ කෘමි පරිබෝධ පාලන ක්‍රම විදි ඊළඟට රෝග පාලනය කිරීම, දිරි රෝග පාලනය කිරීම, ඒ වගේම අස්වනු නෙලීම සහ අස්වැන්නේ තියෙන ප්‍රසස් තත්ත්වය, අස්වැන්නේ බර මේ සියල්ල දැක බලාගෙන අවස්ථාව ලැබෙනවා. මගේ YouTube නාලිකාව හරහා නිරන්තරයෙන් ඔබ රැඳී සිටියොත් ඉදිරියේදී වීඩියෝ මාලාව මම ගෙනෙන වගා වපසරිය තුල ඉඳගෙන ග්‍රෝ බෑග් මත නැත්නම් බඳුන් මම හිතන්නේ වැඩි ප්‍රමාණයක් තියෙන වගාවකදී ඉදිරියේදී ඒ වීඩියෝ අපි ඔයාලට තිලන කරනවා ළඟ උදුරුම දිනයකදී තිලන කිරීම බලාපොරොත්තුවක් තියෙනවා. හරි මම නැවත අවසාන වශයෙන් ඇත්තටම කියන්නේ ඔබ මෙහිදී අධාරමයටපත් වෙන්න එපා. නායමිරිස් වගාව කියන්නේ අද නවීන වෙළඳ ලෝකයේ තුල ඉතාමත්ම හොඳ අස්වැන්නක් ලබා ගත්තොත් හොඳ ආර්ථික තත්ත්වයක්, හොඳ මුදල්මය තත්ත්වයක් ආදායමක් ගන්න පුළුවන් වගාවක්. ඒ නිසා මේක අපි යම්කිසි අවස්ථාවකදී අසාර්ථක වෙන්න පුළුවන්. දැන් මේ වගාවේ සමහර විට අත්දැකීමක් ලබා ගන්නට අපේ ජයලත් මහත්මයා කළාත් එතකොට මේක හිතුමැරීම ආවොත් ඒක එතනින් එහාට මේක ගොඩ ගහලා ගන්න බැයිද? අපිට පුළුවන් මෙතනම කරන්න පුළුවන් බෑග් මත බඳුන් ගත වගාවක්. හරිද? ඒ නිසා ඒ සඳහා අවශ්‍ය මේ මතු පිටපස් පෘෂ්ඨය ගන්න නැතුව වෙනත් සාමාන්‍ය මතු පිට හොඳ පස් ටිකක් අරගෙන ඇවිල්ලා අදාළ පස් මාධ්‍ය හොඳින් ජීවාණුහරණය කරලා මෙම ස්ථානයේදීම අපිට පුළුවන් මේ වපසරිය තුලදීම බඳුන් ගත හොඳ නායමිරිස් වගාවක් කරන්න. අපි ඒ සඳහා සමහර ඉදිරියේදී අපි යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද වගාකරුවෙක් හැම විටම මම උත්සාහ කරන්නේ දිරිමත් කරන්න සහ ඔවුන්ගේ ධනාත්මක පැත්ත වැඩි කිරීම දියුණු කිරීම තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. අපි අර ඍණ පැත්ත නැත්නම් වැරදිච්ච පැත්ත තමයි අත්දැකීමක් කරගන්න අවශ්‍ය වෙන්නේ තමාගේ මේ වගාව ගොඩනගා ගැනීම සඳහා. ඉතින් ඒ පිළිබඳව මතක් කරමින් අපි පොඩ්ඩක් අර පැත්තට අවධානය යොමු කළොත් දැන් මේ වගාව දැන් මේ වෙලාවේ සන්ධ්‍යා කාලේ තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා මෙතන ගත්තොත් ඉතාමත්ම හොඳ පච්චම නැවත කියන්නේ ඒකයි තිබෙනවා නායමිරිස් වගාවට. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම භූමිය මත වගා කිරීම තුල තිබෙන අවදානම තමයි ඇත්තටම මේ
බැක්ටීරියා හිටුමැරීමට ලක්වීම අපේ හිටවපු සාක. එතකොට මේක ඕනෑම අවස්ථාවක වගාවේ ඉන්න පුළුවන්. පුංචි පැලාවදී වෙන්නට පුළුවන්. ඒ වගේ මේ වගේ හොඳින් පළදාව හට ගන්නවා වදී වෙන්න පුළුවන්. මානව මිනිස් වගාව මම පෙන්නවා. ඊළඟට මේ වගාව මම ඔයාලට පෙන්නවා. ඒ නිසා මෙහෙම අවදානමක් තියෙනවා. ඒ නිසා ඒ අවදානමට පෙර සූදානම කියලා අපිට පුළුවන් නම් මේක ග්‍රෝ බාග් මත නැත්නම් බඳුන්ගත වගාවට යන්නට මේ අවදානමෙන් ටිකක් දුරට මිදෙන්නට පුළුවන්. දැන් ඉදිරි කාලේදී වර්ෂාව පතිනිවීම සමග අපේ ප්‍රදේශයට කලාපයට සමහර විට මේ වගාවේ ගොඩක් ඩැමේජ් එකක් නැත්නම් ලොකු තර්ජනයක් තියෙනවා බැක්ටීරියා හිටුමැරීමේ අවදානට ලක්වීමේ. ඒ නිසා තමයි මම හැම වෙලාවෙම කියන්නේ අපි අත්දැකීම් ලබා ගත යුතු වෙනවා. නමුත් මේ අත්දැකීම් ලබා ගැනීමේදී අත්දැකීමෙන් ජයග්‍රහණය ළඟා කරගන්නේ කොහොමද කියලා හිතා ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ කියලා කියමින් අද මේ වීඩියෝෙන් සමු ගන්න මම හිතන්නේ ඔයා ඉල්ලපු වීඩියෝ එකක් තමයි මම දාලා තියෙන්නේ. ගොඩක් අය මගෙන් කමෙන්ට් කරලා අහලා තියෙනවා භූමි මත වගාව සාර්ථකයිද භූමි මත වගාව පිළිබඳව වීඩියෝ එකක් මගෙන් ඉල්ලලා තිබුණා. ඉතින් එහෙනම් ඒ වීඩියෝ එක මම ඔයාට දැන් ගෙන ආවා. එහෙනම් මේක බලලා ඔයත් කැමති අත්දැකීමක් ලබා ගන්න. සමහර විට පළවෙනි කන්නේදී නැත්නම් පළවෙනි මොරේදී භූමි මත වගාව සාර්ථක වෙච්ච ගොවි මහතුන් අපිත් එක්ක ඉන්නවා. මම දන්නා ඉන්නවා. නමුත් දෙවෙනි වතාවදී හෝ ඊළඟ අවස්ථාවලදී බොහෝ දුරට අසාර්ථක වෙනවා මේ බැක්ටීරියා හිටුමැරීමේ තත්වයට වගාව ලක්වීම නිසා. ඒකයි තියෙන ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා යමෙකුට සමහරට වාද කරන්න පුළුවන් මේක සාර්ථකයි කියලා. නමුත් මට තියෙන ගැටලුව තමයි කොපමණ දිලිරනාශක යොදලා පස ජීවාණුහරණය කළත් ඒ වගේම පසේ බැක්ටීරියාව මරන්න උත්සාහ කළත් මේකට මේ තර්ජනයට આવුත් අපිට වළක්වා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. මේ ගහක් ඇත්තටම මේ තත්ත්වයට පත් වුණාට පස්සේ අපිට තියෙන්නේ විශේෂයෙන්ම ගලවලා ඉවත් කිරීම සහ මේ භූමිය මත නැවත සොර්ණේසි කුලිය නැත්නම් මිරිස් වගාවක් හෝ යම්සේ ඒ කුලිය වගාවක් නොකර සිටීම වෙනත් භෝගයකට මාරු වීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. අපිට එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම බඳුන්ගත වගාවට යන්නට කියලා වාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි බඳුන්ගත වගාව කරද්දී අනිවාර්යයෙන්ම උණු කැටයක් වැනි පුස්තයක් උණු කැටයක් වැනි දෙයක් තැම්පත් කරලා මතු පිට පසට සම්බන්ධ නොවන ආකාරයට මේ වැඩේ කරන්න කියලා ඉල්ලීමක් කරමින් එහෙනම් අදට සමු ගන්නවා. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් ඔයාව හැමෝම බලාපොරොත්තු වෙන්න. බොහොමත් ස්තුතියි.